ඔව් අපිට මතකයි B verb පාඩම. B verb පාඩමේදී අපි කිව්වා කෙනෙක් හෝ දෙයක් හෝ සතෙක් යම් තැනක ඉන්නවා හිටියා ඉඳීවි කියලා කියනකොට අපි පාවිච්චි කරන්නේ B verb එක කියලා. B verb එකේ අවස්ථා තුන. වර්තමානයේ am නිසා අතීතයේ was අනාගතයේ will be කියලා අපි කීවා. ඒ කියපු විදිහට පූසෙක් පුටුවඩ ඉන්නවා කිව්වොත් පූසා පුටුවඩ ඉන්නවා කිව්වොත් the cat is on the chair. පොතක් මේසුල තියෙනවා කිව්වොත් the book is on the table. තිබුණා කිව්වොත් was on the table. ඒ වගේ කියන්නේ කියලා අපි කතා කරා. හැබැයි ඒ කියපු දේවල් ඒ කියන දේවල් හෝ අය කියන කෙනත් අහන කෙනත් දන්න දේවල්. කලින් අපි කතා කරපු දේවල්. ඒක නිසානේ අපි the කියලා දැම්මේ. අපි කලින් දන්න දෙයක් ගැන කියනකොටනේ අපි the book, the cat, the pen කියලා කියන්නේ. එතකොට මේ වගේම දන්න හින්දානේ අපි my book, my friend ඒ වගේ කතා කරන්නේ. අපි දන්න දේවල් හෝ දන්න දේවල් කොහේ හරි තියනවා කියලා කිව්වොත් තිබුණා කියලා කිව්වොත් තියේවි කියලා කිව්වොත් අපි පාවිච්චි කරන්නේ be verb එකේ අවස්ථා තුන. ඒ වගේම අපි දන්න අය කොහේ හරි ඉන්නවා හිටියා කිව්වොත් දන්න සත්තු කොහේ හරි ඉන්නවා හිටියා ඉඳීවි කිව්වොත් ඒත් අපි පාවිච්චි කරන්නේ be verbs එකේ අවස්ථා තුන. am is was will be. හැබැයි අපි නොදන්න දෙයක් ඒ දේවල් අපි දන්නේ නැහැ. කලින් කතා කරලා නැහැ. කියන කෙනා එක දැන් කතා කරන කෙනා කියන කෙනා එක දන්නෙත් නැහැ. දන්නේ නැහැ කියන එක කලින් ඒ ගැන කතා කරන එක දන්නේ නැහැ. උදාහරණයක් පොතක් කියලා කිව්වොත් පොතක් කියලා කියන්නේ අපි ඒ පොත දන්නේ නැති නිසානේ. පොතක් කියලා කියන පොත ගැන දන්නේ අපි. දන්නවා අපි කියන්නේ පොත කියලා. එහෙම නැත්නම් මගේ පොත කියලා. තව ඔහුගේ පොත කියලා. මගේ සිංහල පොත කියලා. ඒ නොදන්න නිසා අපි කියන පොතක්. පොතක් මේසුර තියෙනවා. එහෙම නැත්නම් අපි නොදන්නවා. අපි දන්නේ අපේ ගෙදර පූසාවක් නෙමෙයි. අපි දන්න පූසෙකුත් නෙමෙයි. පූසෙක් පුටුවඩ ඉන්නවා. ඒ වගේ අපි දන්නේ නැති. අපි මේක කලින් දන්නේ නැති දැකලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි නොදන්න මුරකාරයෙක් ඉන්නවා ගේට් එක ළඟ. අපි යනකොට ගේට්ටු ළඟ මුරකාරයෙක් ඉන්නවා. ගේට්ටු ළඟ මුරකාරය කියන අපි ඔය ගේට්ටුකේ මුරකාරයෙක් ඉන්නවා අපි දන්නවා කලින් දැකලා තියෙනවා. එහෙම නෙමෙයි. මුරකාරයෙක් ගේට්ටු ළඟ. අන්න ඒ වගේ අපි නොදන්න දේවල් කොහේ හරි තැනක තියෙනවා. එහෙම නැත්නම් තිබුණා එහෙම නැත්නම් තියෙවි. අපි නොදන්න කෙනෙක් හෝ සතෙක් පණ තියෙන කෙනෙක් හෝ සතෙක් කොහේ හරි තැනක ඉන්නවා හිටියා එහෙම නැත්නම් ඉඳී. අන්නේ දේවල් ගැන කියද්දී අපි පාවිච්චි කරන්නේ be verb එකේ අවස්ථා තුන නෙමෙයි. එතකොට අපි පාවිච්චි කරන්නේ වර්තමානයේ there is ඒ කියන්නේ අදාළ කියන එක ඒක වචන නම් there is බහුව වචන there are. ඒක වර්තමාන කාලේ තියෙනවා කියලා කියනකොට. තැනක් ගැන කියලා එතන යම් දේවල් තියෙනවා කියලා කියනවා there is there. තැනක් ගැන කියලා යම් දේවල් තිබුණා කියලා කියනවා there was there were. තියේවි කිව්වොත් යම් තැනක ඒ දේවල් අපි නොදන්න දේවල් there will be. ඕක තමයි පාවිච්චි කරන්නේ. මේසුඩ පොතක් තියෙනවා. පුටුවඩ පූසෙක් ඉන්නවා. ගේට්ටුව ළඟ මිනිස්සෙක් ඉන්නවා කෙනෙක් ඉන්නවා. ඔයා යනකොට ඔෆිස් එකේ ක්ලාක් කෙනෙක් ඉන්නවා ඉඳීවි. අන්න ඒ දේවල් කියනකොට අපිට පාවිච්චි කරන්න තියෙන්නේ there is there are there was there were there will be තමයි. හැබැයි පොඩි දෙයක් තියෙනවා. දැන් එතකොට අපි හිතනවා a book is on the table කියන වාක්‍යය වැරදිද කියලා. නෑ මේ වාක්‍යය grammatically වැරදි නෑ. හැබැයි එතෙන්දී අපේ වැඩි අවධානය සහ අපි කතා කිරීමක් වෙන්නේ ඒ නොදන්නා වුණත් ඒ පොත තව අවධානය තමයි දෙන්නේ. පොත තමයි ફોකස් වෙන්නේ. තැන ගැන නෙමෙයි. දැන් මේකේ කතා කරේදී අපි පොඩ්ඩක් ඔළුවට දා ගන්න ඕන මේ කියන්නේ තැන ගැන. තැන යම් කිසි දේවල් තියෙනවා. යම් කිසි තැනක යම් දේවල් තියෙනවා. මෙතන වැඩි බරක් තියෙන්නේ, වැඩි ફોකස් එකක් තියෙන්නේ තැනට. මේ සුඩ ගේට්ටුව ළඟ, ගෙදර, ඉස්කෝලේ, වාලේ උඩ ඕන තැනක යම් තැනක් ගැන කියන්නේ. හැබැයි තැනේ යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන්, ඉන්නවා කියන්න පුළුවන්, සතෙක් ඉන්නවා කියන්න පුළුවන්, දෙයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. තියෙනවා තිබේවි, තිබුණා ඒ හැම එකම. අන්නේ තැන යම් දේවල් අපි නොදන්නා දේවල් තියෙනවා කියලා කියනකොට තිබුණා කියලා කියනකොට තියේවි කියලා කියනකොට අපි පාවිච්චි කරන්න තියෙන්නේ there is there are there was there were there will be. එහෙම තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඔන්න ඕක තමයි විශේෂය. යම් තැනක් තියෙනවා ඒ තැනක යම් දෙයක් තිබුණා දෙයක් තියෙනවා දෙයක් තියේවි. අපිට පාවිච්චි කරන්න තියෙන්නේ there will be there is there are there was there were there will be. මේ කියන පැටර්න් එක තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ කියන කොහේ හරි තැනක අපි දන්න කියන තැනක යම් දේවල් තියෙනවා තිබුණා තියේවි කියනකොට පාවිච්චි කරන්නේ මේක. be verb වලට මේක පටලවා ගන්න එපා. උදාහරණය. පළවෙනි උදාහරණය. මේසුර පොතක් තියෙනවා. මේසුර පොතක් තියෙනවා. පොත මේසුර තියෙනවනම් the book is on the table. මේසුර පොතක් තියෙනවා. මේසුර පොතක් තියෙනවා. අපි දන්නේ නැහැ මොකක් හරි පොතක්. මේසුර පොතක් තියෙනවා. එතකොට වර්තමාන කාලය. පොතක් තියෙනවනේ වර්තමානයේ නේද?
පොත ඒක වචන. there is a book on the තැන on the table. there is a book on the table. මේසුර පොතක් තියෙනවා. එතකොට මේසුර පොත් තිබුණොත් මේසුර පොත් තියෙනවා. එහෙනම් මොකද? there are books on the table. මේසුර පෑනක් තියෙනවා. there is a pen on the table. මේසුර කුඩයක් තියෙනවා. there is an umbrella on the table. ඔන්න ඔහොම තමයි කියන්නේ. එතකොට අපි කියනවා පුටු උඩ අපි කියමු සතෙක් ගැන පුටු උඩ. අපි හැමදාම කියන උදාහරණයක් අපි ගන්න. පුටු උඩ පූසෙක් ඉන්නවා. පූසා පුටු උඩ ඉන්නවා. පූසා පුටු උඩ ඉන්නවා නම් be verb එක. The cat is on the chair. මේ පුටු උඩ පූසෙක් ඉන්නවා. පුටුව තමයි තැන ගැන අපි කියන්නේ. බලනවා පුටුවක් තියෙනවා. පුටු උඩ පූසෙක් ඉන්නවා. there is a cat on the chair. එතකොට මේසුඩ පොතක් තියෙනවා. there is a book on the table. මේසුඩ පොතක් තියෙනවද? බොහොම සරලයි සාමාන්‍ය විදිහමයි මේ is කියන verb එක helping verb එක මෙතන ගන්නවා මුලට. is there a book on the table? මේසුඩ පොතක් තියෙනවා. there is a book on the table. පොතක් තියෙනවද? is there a book on the table? එතකොට මේක නෑ කියලා කියනකොට මේසුඩ පොතක් නෑ කියලා කියනකොට අපි සාමාන්‍ය විදිහට අපි දන්න එකක් තියෙනවා. there is මේක නෑ කියනවා නම් නෙගටිව් එක there is not a book on the table. there is not a book on the table. හැබැයි not කියන්නේ නැතුව මෙහෙම කියන්නත් පුළුවන්. there is no book on the table. ඒකෙදි මම වැඩි දුරක් කියන්නම්. එතෙද්දි මේ noun එක නෙමෙයි මෙතන මේකට අපි කියන්නේ මේ there කියලා ගන්න මේක මේ subject එක මේකට කියන්නේ shadow subject එකක්. ඒ කියන්නේ shadow subject එකක් කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ dummy subject එකක් කියලාත් කියනවා. ඒ කියන්නේ මේක නිකන් මේකේ අර නිකන් හෙවණැල්ලක් වගේ මේක නිකන් පණ තියෙන එකක් නෙවෙන වගේ නිකන් ගන්නවා කියන එක තමයි අපි කියන්නේ shadow subject එකක් dummy subject එකක් කියලා කියන. ඒතර මේ subject එක නැත කරන එක තමයි මේ කියන්නේ there is no කියලා වෙන්නේ. මෙතනින්ම නෑ කරනවා. there is no book on the table කියන්නේ there is not a book on the table කියන්නේ දෙකම එකයි. හැබැයි there is not a book on the table කියන එක පොඩ්ඩක් formal. එතකොට නෙගටිව් එක එහෙම හැබැයි වැඩියෙන් භාවිතා වෙන්නේ තෝක. there is a book on the table. මේසුර පොතක් තියෙනවා. is there a book on the table? මේසුර පොතක් තියෙනවද? there is no book on the table. මේසුර පොතක් නැහැ. නැත්නම් there is not a book on the table. මේසුර පොතක් නැද්ද කියලා ඇහුවොත් is එක මුලට ගන්නවා. no එක වේදෙන වෙලාවට is එක විතරක් මුලට ගන්නවා. is there no book on the table? මේසුර පොතක් නැද්ද? හැබැයි not එකත් වේදෙන වෙලාවක් අපි කියවනේ. ටිකක් formal කියලා. මේසුර පොතක් නැහැ කියන there is not a book on the table කියලා. අන්න එතකොට is එකයි not එකයි දෙකම මුලට අරගන්න පුළුවන්. isn't there a book on the table කියන්නත් පුළුවන්. ඊටත් වඩා ටිකක් formal. is there not a book on the table? not එක එතන ඉතුරු කරා is there not a book on the table කියලා කියන්නත් පුළුවන්. දැන් මේ විදි හතර අපි තමයි කියන්නේ. negative positive question negative question අපි දන්නවා. singular එක දෙයක් ගැන කියද්දි. ඒක අපි දන්නවා. පොතක් මේසුර තියෙනවා. there is a book on the table. පොතක් මේසුර නැහැ. there is no book on the table. එහෙම නැත්නම් there is not a book on the table කියලා ටිකක් formal විදිහට වැඩියෙන් කියන්නත් පුළුවන්. පොතක් මේසුර තියෙනවද? is there a book on the table? පොතක් මේසුර නැද්ද? is there no book on the table? එහෙම නැත්නම් isn't there a book on the table? එහෙම නැත්නම් is there not a book on the table? ඒ කියන්නේ negative question form එක අපිට තුන් විදිහකින් අහන්න පුළුවන්. හැබැයි කවදාවත් is no කියන එක මුලට ගන්න බෑ. එහෙම අරගෙන කියන්නේ නැහැ. is no there කියලා කියන්නේ නැහැ. is not එක මුලට නම් මේ contraction form එකෙන් short කරලා හිටන් අනිවාර්යෙන් short කරන්න එපා. isn't there a book on the table කියලා කියන්න පුළුවන්. කියන්න පුළුවන් මේ කියනවා. එතකොට අතීතෙදී දැන් ඔය කියන එකම අතීතෙදිත් අර විදිහයි. ඊයේ පොතක් තිබ්බ මේසුල. අපි කියමු ඊයේ ෆෝන් එකක් තිබ්බ මේසුල. කොහොමද කියන්නේ? there was a phone on the table yesterday. ඊයේ ෆෝන් එකක් තිබ්බ මේසුල. there was a කාලේ අතීතනේ. ෆෝන් එක වචනේ. there was a phone on the table yesterday. ෆෝන් එකක් මේසුල තිබුණේ නැහැ. there was no phone on the table. ෆෝන් එකක් මේසුර තිබුණාද? was there a phone on the table?
ෆෝන් එකක් මේ තුල තිබුණේ නැද්ද? තිබුණේ නැහැ කියන එක කියන්නේ there was no phone on the table. එහෙම නැත්නම් there was not a phone on the table. තිබුණේ නැද්ද කියලා අහන්නේ was there a phone on the table? wasn't there a phone on the table? එහෙම නැත්නම් was there no phone on the table? එහෙම නැත්නම් was there not a phone on the table? ඔන්න විදි හතර. ඒ වගේම තමයි අපි කියමු ප්ලූරල් එකක් සබ්ජෙක්ට් එකක් ගමු. ප්ලූරල් සබ්ජෙක්ට් එකක්. මේකට ගමු ප්ලූරල් සබ්ජෙක්ට් එකක්. මගේ බෑග් එකේ පෑන් තියෙනවා. මගේ බෑග් එකේ පොත් තියෙනවා කියමුකෝ. මගේ බෑග් එකේ පොත් තියෙනවා. මගේ බෑග් එකේ පොත් තියෙනවා. වර්තමාන කාලේ. ඒ පොත් ගැන අපි දන්නේ නැහැ. වර්තමාන කාලේනේ. ඒකින්ද මේක ගත්තා. පොත් කිව්වොත් ගොඩක් ඒ හින්දා ආගත්තා. There are books in my bag. There are books in my bag. මගේ බෑග් එකේ පොත් තියෙනවා. මගේ බෑග් එකේ පොත් නැහැ. There are no books in my bag. එහෙම නැත්නම් there are not books in my bag කියන්න. මගේ බෑග් එකේ පොත් තියනවද? Are there books in my bag? මගේ බෑග් එකේ පොත් නැද්ද? Aren't there books in my bag කියන්නත් පුළුවන්. Are there no books in my bag කියන්නත් පුළුවන්. Are there not books in my bag කියන්නත් පුළුවන්. ඒ වෙනස්කම් මම කීවා. not එකේ යෙදෙන වෙලාවට නෙගටිව් ෆෝම් එකේ not එකේ දෙනවා නම් no එක නොවේදී no එකයි not එකයි දෙකම දාලා කියන්න පුළුවන්. not එකේ දෙනකොට ටිකක් ෆෝමල් ගතියක් තියෙනවා. හැබැයි අපිට බෑ කවදාවත් be verb වලදී කතා කරද්දී පොත මේස උඩ නැහැ කියලා කියනකොට the book is not on the table මිසක් the book is no on the table කියලා කියන්නේ නැහැ. එතකොට past එකේදී plural එක word දාලා පාවිච්චි කරනවා. එතකොට අපි ඒකටත් උදාහරණයක් ගමු. අපි කියමුකෝ අපේ ගමේ ගෙවල් තිබුණේ නැහැ. අපේ ගමේ ගෙවල් තිබුණේ නැහැ. අපේ ගමේ ගෙවල් තිබුණා කියන්නේ කොහොමද? තිබුණ කාලේ අතීත. there were දාන්නේ ගෙවල් කිව්වම ගොඩක්. there were houses in my village, in our village. අපේ ගමේ ගෙවල් තිබුණා. there were houses in our village. අපේ ගමේ ගෙවල් තිබුණේ නැහැ. there were no houses in my village, our village. එහෙම නැත්නම් there were not houses in our village. අපේ ගමේ ගෙවල් තිබුණාද? තිබුණා කියන්නේ there were houses in our village. තිබුණාද? were there houses in our village. අපේ ගමේ ගෙවල් තිබුණේ නැද්ද? were there no houses in our village. එහෙම නැත්නම් weren't there houses in our village. එහෙම නැත්නම් were there not houses in our village. ඔය විදි හතරට කියන්නේ. එතකොට ඔය පණ නැති දේවල් නෑ, පණ තියෙන දේවලුත් එහෙම තමයි. අපි කියමු ගේට් එක ළඟ අපි අර ඉස්සර කිව්වා ගේට් එක ළඟ මුරකාරයෙක් ඉඳීවි. ගේට් එක ළඟ මුරකාරයෙක් ඉඳීවි. මුරකාරයා ගැන අපි දන්නේ නැහැ, කලින් සදාන් කරලා නැහැ, කියන කෙනා අහගෙන ඉන්න කෙනා දන්නේ නැහැ. ගේට් වල මුරකාරයෙක් ඒකින්ද අකුර දාලා දෙන්නේ. කොච්චර. දැන් නොදන්න කෙනෙක් ගැන කියන්නේ. ගේට් ළඟ මුරකාරයෙක් ඉඳීද? ඉඳීවිද? there will be a කාලය අනාගතේනේ ඉඳීවිද කියලා අහන්නේ. there will be a watcher at the gate. ගේට් ළඟ මුරකාරයෙක් ඉඳීවිද? ඒත් අපි කියනවා ගේට් එක ළඟ මුරකාරයෙක් ඉන්න එකක් නෑ, ඉඳින එකක් නෑ, නොඉඳීවි. මේක නෙගටිව් කරනවා. there will not be a watcher at the gate. ගේට් ළඟ මුරකාරයෙක් ඉඳීවිද? will there be a watcher at the gate. ගේට් ළඟ මුරකාරයෙක් ඉන්න එකක් නැද්ද? won't there be a watcher at the gate. ඒ විදිහට තමයි කියන්නේ. ඒ විදිහට තමයි කතා කරන්නේ කියන්නේ. එතකොට ඒ වගේම අපි ගමු මෙහෙම වාක්‍යයක්. අපි කියමු ඔෆිස් එකේ ලිපිකරුවෙක් ක්ලාක් කෙනෙක් ඉන්නවා. ඔෆිස් එකේ ක්ලාක් කෙනෙක් ඉන්නවා. ඔෆිස් එකේ ලිපිකරුවෙක් ඉන්නවා. there is a clerk in the office. there is a clerk in the office. ඔෆිස් එකේ ලිපිකරුවෙක් නැහැ. there is no clerk in the office. එහෙම නැත්නම් there is not a clerk in the office. දෙකම හරි. දෙවෙනියට කියප එක there is not a clerk in the office කියන එක ටිකක් ෆෝමල්. එතකොට
මොරකරුවෙක් මේ ක්ලාක් කෙනෙක් ඔෆිස් එකේ ඉන්නවද? වර්තමාන කාලේ ඔෆිස් එකේ ක්ලාක් කෙනෙක් ඉන්නවද? ඒ ක්ලාක් අපි කලින් දන්නේ නැහැ. අහගෙන ඉන්න කෙනා දන්නේ නැහැ. ඉන්නවද? Is there a clerk in the office? නැද්ද? ඔෆිස් එකේ ක්ලාක් කෙනෙක් නැද්ද? ඔෆිස් එකට යනවා කවුරු ක්ලාක් කෙනෙක් නැහැ. ඔෆිස් එකේ ක්ලාක් කෙනෙක් නැද්ද? Isn't there a clerk in the office? එහෙම නැත්නම් is there not a clerk in the office? Is there no clerk in the office? තුන් විදියම හරි. එතකොට ඕකේ අපි වෙනස තේරුම් ගන්න ඕන. There is, there are, there will be, there was, there were. ඕවා පාවිච්චි කරන්නේ අපි කලින් කතා නොකරපු, කතා කරන කියන කෙනත් නොදන්න, අහගෙන ඉන්න කෙනත් නොදන්න කෙනක් හෝ දෙයක් හෝ දේවල් හෝ සතෙක් හෝ සත්තු ගැන කතා කරද්දී. ඒ ගැන කියද්දි මෙතන විශේෂයෙන් මේ අපි කතා කරන්නේ ඒ කෙනා හෝ සතා හෝ දේ ගැන නෙමෙයි අපි කතා කරන්නේ. විශේෂ වැඩි අවධානයක් දෙන්නේ, වැඩි බරක් දෙන්නේ, වැඩි ફોකස් කිරීමක් කරන්නේ ඒ ස්ථානය ගැන, කියන තැන ගැන. අපි කියන තැන ගැන තමයි අපි වැඩි අවධානයක් දෙන්නේ. ඒ තැන ගැන කියනවා, තැන ගැන යම් කිසි කෙනෙක් හිටියා කියනවා, යම් කිසි දෙයක් තිබුණා කියනවා, යම් කිසි දෙයක් තියේවි කියනවා, යම් කිසි දෙයක් කෙනෙක් ඉන්නවා කියනකොට අපි පාවිච්චි කරන විදිය තමයි ඕක. ඒ නිසා ඒ තැනට වැඩි අවධානයක් දෙන්න නිසා තමයි අපි මේකේදී අපි පාවිච්චි කරන්නේ සබ්ජෙක්ට් එක විදිහේ ඩමි සබ්ජෙක්ට් එකක් දෙයක් කියලා ගන්න. පටලව ගන්න හොඳ නෑ, වරද්ද ගන්න එපා. අපිට කියන්න පුළුවන්, කියන්න බෑ කියලා එකක් නෑ. පොතක් මේ සුද තියනවා කිව්වම පොතකටයි අපි අවධානය දෙන්නේ, පොත ගැනයි අපි කතා කරන්නේ. පොත අපි දන්නේ තමයි මේ වෙලාවකම් පොත ගැන කතා කරලා තියෙනවා. අන්න එතකොට අපි කියන්නේ a book is on the table. හැබැයි අපි කතා කරන්නේ මේ සුද, මේසෙ ගැන, තැන ගැන, ස්ථානය ගැන. ඒක තමයි අපි අවධානය වැඩියෙන් තියෙන්නේ. කලින් ඒ දේ ගැන අපි දන්නෙත් නෑ, කතා කරලත් නෑ. අන්න එතකොට තැන ගැන වැඩි අවධානයෙන් කතා කරද්දී අපිට there is a book on the table කියන්න පුළුවන්. කියන්න පුළුවන් නෙමෙයි, කියන්නේ එහෙම. a book is on the table කියන එක කියන්න බෑ කියලා කියන්නේ නෑ. ඒක grammatically වැරදි කියලා කියන්නේ නෑ. ඒ වෙනස අරකයි. a book is on the table කිව්වහම තෙන්දී අපි අවධානය ගන්නේ පොතට. පොත ගැන අපි already කතා කරලා තියෙනවා, ඒ ගැන දන්නවා. එතකොට අවධානය ඒකට. හැබැයි තැනකට, මේසෙ උඩට අපි දැන් තව දෙයක් උදාහරණයක් ගමු. මිදුලේ කාර් එකක් තියෙනවා. කාර් එක අපි දන්නේ නැහැ. මිදුලට ඇවිල්ලා බලලා මිදුලයි අපි බලන්නේ. මිදුල ගැන අවධානය තියෙන්නේ. මිදුල ගැන කතා කරන්න තියෙන්නේ. හැබැයි මිදුලේ කාර් එකක් තියෙනවා. එතකොට අපි කියනවා there is a car in the compound, the yard, in the garden ඕන එකක් කිය හැකියි. එතකොට කාර් එකක් මිදුලේ තියෙනවා කියලා කිව්වොත්, කාර් එක ගැන අපි ඉන්නවා, කාර් එකක් අපි දන්නවා කියන එකක් තියෙනවා, එහෙම තියෙනවා. කාර් එක ගැන දන්නේ නැහැ තමයි. කාර් එකක් මිදුලට ඇවිල්ලා ඉන්නකොට අපිට in the garden කියලා කියන්නත් පුළුවන්. හැබැයි කාර් එක මිදුලේ තියෙනවා කිව්වොත් the car is in the garden තමයි. එතෙන්දී ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් දන්නා දේ ගැන කතා කරද්දී අපි පාවිච්චි කරන්නේ be verbs වල කාල තුන, අවස්ථා තුන. නොදන්න දෙයක් ගැන යම් කිසි තැනක නොදන්න දෙයක් තියෙනවා කියලා කියද්දී, යම් තැනක නොදන්න දෙයක් තියෙනවා කියලා කියද්දී අපි පාවිච්චි කරන්නේ there is, there are වර්තමානයේ, there was, there were අතීතයේ past tense වල, there will be future tense වල. ඒකයි වෙනස. ඒතර කවුරු හරි කිව්වොත් there is a book on the table කියලා කියන එක හරි, මේක තමයි කියන්න ඕන. හැබැයි a book is on the table කියන එක කියන්න බැයිද කියලා කියන්න පුළුවන්. හැබැයි එතෙන්දී අදහස පොඩ්ඩක් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අදහස වෙනස්. අදහස් කියන්නේ අපි කතන පොත ගැන තමයි, පොතට තමයි වැඩි වැඩියෙන් පොත ගැන තමයි අපි හිතලා කතා කරලා තියෙන්නේ. ඕක තමයි වෙනස. කෙනෙක් හෝ දෙයක් හෝ කොහේ හරි අපි දන්නා දෙයක් තියෙනකොට be verbs වල අවස්ථා තුන කාල තුන පාවිච්චි කරනවා. හැබැයි යම් තැනක නොදන්න දෙයක් හෝ දේවල්, අනිවාර්යෙන් නොදන්න දේවල්, අනිවාර්යෙන්ම නොදන්න ඒවා, අනිවාර්යෙන්ම නොදන්න දෙයක්, ඒවා යම් කිසි තැනක තියෙනකොට අපි පාවිච්චි කරන there is, there are වර්තමානයේ, there was, there were අතීතේ, there will be අනාගතේ. මේකේ වර්තමානයේ am is පාවිච්චි වෙන්න දෙයක් නැහැ නේ. මොකද අපි මම ගැන කතා කරන්නේ. එතනනේ අපි am be verb එක පාවිච්චි කරන්නේ. ඒ නිසා ওই ටික තමයි පාවිච්චි වෙන්නේ. ඒක මතක තියාගන්න. එතකොට දැන් අපි මේවා නෙගටිව් කරද්දි විශේෂ විදිහක් මේකේ තියෙනවා. no කියලා විතරක් දාලා මුලින් අපේ අර ගන්න ඩමි සබ්ජෙක්ට් එක ළඟින්ම no නැත කරලා නෙගටිව් කරලා අපි පාවිච්චි කරන්න අපිට පුළුවන්. පොත මේසුල තියෙනවා there is a book on the table, there is no book on the table කියලා නෙගටිව් කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දැනගෙන හිටිය පොත මේසුල තියෙනවා, පොත මේසුල තියෙනවා. අපි දන්නේ ඒක be verb එක කියන්නේ the book is on the table. ඕක අපි කියන්නේ the book is no on the table කියලා එහෙම කියන්න බෑනේ.
note කරනවානේ. ඒ වගේම මේකේ පුළුවන් එහෙම කියන්නත් පුළුවන්. පොතක් මේසුර තියෙනවා there is a book on the table. පොතක් මේසුර නෑ there is no book on the table කියන්න පුළුවන්. ඒ වගේම there is not a book on the table කියන්නත් පුළුවන්. ඒක ටිකක් අවධාරණය කරලා කියනවා වගේ වෙනවා. ටිකක් වැඩියෙන් බර කරලා කියනවා වගේ වෙනවා. එහෙම කියනකොට ඒක චුට්ටක් ෆෝමල් කියලා කියන්නත් පුළුවන්. there is no book on the table සමානයි there is not a book on the table. නමුත් අරක අවධාරණය කරලාමයි කියන්නේ. ස්ථිර කරලාමයි කියන්නේ පොතක් මේසුර නෑ කියන එක. ඒක චුට්ටක් ෆෝමල්. දෙකේ වෙනස ඒකයි. question කරද්දී is negative question කරද්දී මම එකම එක කියන්නේ හරි දේවල් past tense ඒ වගේම පණ තියෙන දේවල් හැම එකටම ගන්න පුළුවන්. පොතක් මේසුර නෑ there is no book on the table there is not a book on the table. පොතක් මේසුර නැද්ද? isn't there a book on the table කියන්නත් පුළුවන්. is there not a book on the table කියන්නත් පුළුවන්. is there no book on the table කියන්නත් පුළුවන්. චුට්ටක් වැඩියෙන් ෆෝමල් වෙන එක අපිට ඉතින් අවශ්‍ය නම් කීය හැකි. ඒ ගැන අපි දැනගෙන හිටපෑම ඇති. ওই විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට there is there are there was there were there will be. ඔක යූස් වෙන හැටි පාවිච්චි කරන හැටි අපි දන්නවා. තව තියෙනවා there may be must be should be ඒ වගේ දේවල්. there has been ඒ වගේ ගොඩක් දේවල් ටිකක් තියෙනවා. ඒ ගැන ඊළඟ පාඩමක ඉගෙන ගමු.